හලෝ මගේ මිතුර සහෝදරයනි. ඉතින් අදත් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. HTML lesson 6. HTML tables. අපි කලිනුත් කතා කරා tables because මේකේ වෙනස්. අපි කතා කරලා බලමු ඉස්සරහට. එහෙනම් වැඩි කතා බහ ඕනේ නැහැ. අදත් වෙන වගේම subscribe button එක click කරලා මගෙත් එක්ක ඉස්සරහට වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා හිටින ගමම්ම යන් අපි වීඩියෝ එක ඉස්සරහට. අද අපි කතා කරන්න යන්නේ වගු නිර්මාණය. අද ඉගෙන ගන්න දේවල් table, row and column and table design කරන්න. අපි කලින් කතා කරා row tag කතා කරේ නැහැ. කතා කරා tags, rows, column and design. Right. table එකක් කියලා කියන්නේ HTML element එකක් කියලා කියනවා. Student details, product list, price list, market list and table කොටස් වෙනවා row, column, calls කියන දේවල්. table එකේ මූලික tags HTML tags මේ විදිහට භාවිතා කරනවා. කලින් පාඩම වගේමද කොහෙද simple example එකක් දීලා තියෙනවා. ඊට පස්සේ table, row, column වල තියෙන ඕන තීරු මොනවද ඒවා අපි කතා කරා. ඊට පස්සේ HTML border එකක් හදන්න තමයි මේකේ මූලික අරමුණ. style ඇතුළේ තමයි අපි මේක දාන්නේ. styles table th and එක වරහන් ඇතුළේ border 1px all black කියලා දාලා ඒක අපි වහනවා. table එකේ පේන විදිහට. ඊට පස්සේ close pens and rows pen. සමහර ඒවා ඔයාලට කියවන්නත් බෑ මට කියවන්නත් බෑ because අපි මේක ඉගෙන ගන්න ඕන. මම කියන්නේ අපිට ඕනම දෙයක් අපි මම මේ වීඩියෝ හදනවාමයි කියලා මම හිතාගෙන ඉන්නකොට මම හොඳට කාලා බීලා හොඳට නිදා ගන්නවා. ඊට පස්සේ මට හිතෙනවා මම මේ දේ කරන්න ඕන. මම මේ දේ කරොත් තමයි මට successful වෙන්නේ. දවසින් දවස අපි අප්ඩේට් වෙනවා. මම අප්ඩේට් වෙනවා. ඉතින් මට එතකොට හිතෙනවා මම වීඩියෝ එකක් දානකොට මම වෙනුවෙන් කවුරු හරි බලන් ඉන්නවා ඇති. එක්කෙනෙක් හරි බලන් ඉන්නවා ඇති කියලා මට හිතෙනවා. එතකොට ඉතින් මම ආයෙත් අර ඩිමෝටිවේට් වෙලා මම ඇවිල්ලා ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා. බලන්න ළමයි මම කොච්චර හොඳ ළමයෙක්ද කියලා. එතකොට ළමයින්ට කතා කරලා ළමෙක් okay don't worry. අපිට හොඳට කතා කරන්න පුළුවන් මේ HTML CSS. ළමයි අපිට අමාරුයි කියලා හිතන දෙයක් අපි ඒක සෙල්ලම් කරන විදිහට අපි ඒක පාවිච්චි කරොත් අනිවාර්යෙන් අපිට ඒ දෙක අපි ආසාවෙන් කරොත් අපිට ඒ දේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. අපි කරන හැම දෙයක්ම හිතන්න ඕනේ මේක මට සෙල්ලම. මම පොඩි කාලේ සෙල්ලම් කරන්න ආස කරන ඕල් සෙල්ලම් කරන්න ආසයිනේ. දැනටත් සෙල්ලම් කරන්න ආසයිනේ. ඉතින් ඔයාලා හිතන්න මේක මේ වීඩියෝ බලන එකත් සෙල්ලමක් because වීඩියෝ බලවට නෑ ඔයාලා ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. ප්‍රැක්ටිකල් එක තමයි මේක very important. okay වැඩකට ඕන හැමෝම ප්ලේ කරනවා වගේ මේක කරන්න. ළමයි ඔයාලා වැඩක් නේ තනියෙන් ඔයාලට වෙබ්සයිට් එකක් හදා ගන්න පුළුවන් නම් ඔයාලා තමයි එතන best. හැමෝගෙම අපිටත් බෑ. අපේ ඉන්නවා අපේ ක්ලාස් එකේ අපේ වයසම නෙමෙයි අපිට වැඩි මහල්ලා කියලා අක්කලා ඉන්නවා නංගිලා මල්ලිලා ඉන්නවා because සමහර අය අපිට වඩා හොඳට හදනවා වෙබ්සයිට්ස්. ඉතින් එතකොට ඒක අපිට බෑනේ කියලා අපිට ටිකක් අවුල්. ඉතින් එතකොට හිතනවානේ අපිත් හදන්න පටන් ගත්තොත් පොඩි කෝඩ් ගහලා දැන් සාමාන්‍ය විදිහට එහෙම කරන්න පටන් ගත්තොත් ඒක ඔයාලට මාර ගැම්මක් වෙයි. බලන්නකො කැම්පස් එකට ඇවිල්ලා ඒක තමයි ගැම්ම. හරි. apps එකට CSS එකක් ඩිසයින් කරන්නේ කොහොමද? CSS වලින් border color, text alignment and padding width මේ ඔක්කොම මම ඔයාලට දාලා පෙන්නන්නම්. මේකේ අනිවාර්ය ප්‍රැක්ටිකල් එකක් ගේනවා. කලිනුත් මම කතා කරා ඒකටත් මම අනිවාර්යෙන් ගේනවා. මේකේ මම highlight කරලා දෙන්නේ මේ CSS එක. මට අරකට එක කතා කරන්න බැරි නිසා තමයි තව session එකක් ගෙනාවේ. okay row example
HTML table එකක් භාවිතා කරනකොට මෙන්න මේ විදිහට item price, laptop price එක, ඊට පස්සේ mouse එකේ price එක. ඒ විදිහට දාන්න ඕන නම් අපි කොහොමද පාවිච්චි කරන්නේ? හරි. ඔය විදිහ තමයි අද පාඩමේ අන්තර්ගතය. ළමයි ඔයාලට බෝරින් වගේ නම් ඔයාලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. මගේ වීඩියෝස් බලලා රිලැක්ස් වෙන්න. මම හැම වෙලාවෙම හොඳට කතා කරන්නෙත් නැතුව ඇති. හැබැයි ඉතින් මං හිතනවා මං උපරිම සාධාරණයක් ඔයාලට කරනවා බෝරින් වෙන්නේ නැතුව වීඩියෝ එක බලන්න. ඉතින් වැඩි කතාවක් ඕනේ. අද දවසේ කතා කරේ tables, tags, row and rows adding, close plan and rows plan. rows pan, close pan. එහෙමත් කැමති නම් CSS style විදිහට අපි ගොඩක් කතා කරා. දැන් ඉතින් ගොඩක් පාඩම් 6ක් අපි ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. අපි ගොඩක් best. ඔයාලා best level එකේ ඉන්න දරුවෝ විදිහට සතුටු වෙන්න අද. ඉතින් මගේ WhatsApp group WhatsApp channel එකට join වෙන්න. මම ඒක description එකේ දාන්න. මේකේ row එකක් හදන්නේදී අපි හදමු practical එකකදී. ඉතින් මම මේ වීඩියෝ එකත් අරන් යන බලාපොරොත්තු වෙන ඔයාලට හැමෝටම සමු දෙනවා. හැමෝටම ජය වේවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මම ඔයාලට ගොඩක් ආදරෙයි. ඉතින් තව වීඩියෝ එකක් අරන් යනකම් මම බලාගෙන ඉන්නවා ඇති කියලා හිතන ගමන් අදට සමු දෙනවා. බයි බයි.